මුස්ලිම් අපේ උත්සව අවස්ථාවලට හදන කලියකරි රෙසිපි එක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ කලියකරි එක හදන්න වම්බටුයි අලු කෙහෙලු තමයි ඕනේ. ඉස්සෙල්ලාම අපි අලු කෙහෙල් එක හොඳට පොතු ඇරලා මම වීඩියෝ එකේ පෙන්නන විදිහට චූටි කොටු වලට කපා ගන්න. අලු කෙහෙල් එක කපපු ගමන්ම භාජනයකට වතුර, ලුණු, කහ ඒ වගේම චුට්ටක් සියඹල දාලා ඒ වතුරෙන් හොදලා අරගන්න. එහෙම නැති වුණොත් කහට පිපෙනවා. ඉතින් මේ කලියකරි එකට සමහරක් අය පීකුදු එහෙම එකතු කරනවා. ඉතින් ඔයාලට කැමති නම් පීකුදු එකතු කරගන්න පුළුවන්. අද මම ඔයාලට අරගෙන ආවේ වෙජිටේරියන් ක්‍රමයට හදන කලියකරි එක. ඊළඟට අපි වම්බටු එකත් හොදලා චූටි කොටු වලට කපා ගමු. දැන් අපි හොදගත්ත අලු කිසිල් එකයි වම්බටු එකයි වෙන වෙන භාජනයකට දාලා ඒකට අපි ලුණු, කහ එකතු කරලා මැරිනේට් කරලා ඊට පස්සේ අපි මේක බැදලා අරගමු. ඊළඟට අපි හට්ටියක් ලිපේ තියලා තෙල් චුට්ටක් එකතු කරගමු. තෙල් එක හොඳට රත් වුණාන් පස්සේ අපි මේකට අබ එකතු කරගමු. අබ එක හොඳට පිපුරුණාන් පස්සේ අපි මේකට ලූණු, අවමිරිස්, කරපිංචා එකතු කරගමු. ඊළඟට මේකටම එනසල් චුටි කුරුඳු කෑල්ලක් රම්ප එකත් එකතු කරලා ලූණු ටික තරමක් ටෙම්පරාදු වුණාන් පස්සේ අපි මේකට තලාගත්ත ඉඟුරු සුදු ලූණු එකත් එකතු කරගමු. එකතු කරලා අමු සුවඳ යනකම් ඒක චුට්ටක් ටෙම්පරාදු කරගමු. ඊළඟට අපි මේකට 3-5 තමයි එකතු කරගන්න යන්නේ. කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩුත් එකතු කරලා මේ තෙලේම ටෙම්පරාදු කරගන්නවා. මේ ටෙම්පරාදුවටම ලුණු ටිකක් එකතු කරගමු. පොල් කිරි එකේ අපි දෙවෙනි කිරි එක දැන් එකතු කරගමු. ඊට පස්සේ ටිකක් බුබුලු දාගෙන ඉද්දී අපි මේකට බැදපු අලු කෙසෙල් වම්බටු එකතු කරගමු. දැන් අපි ඒ ටිකත් එකතු කරලා මූඩියකින් වහලා උයාගමු. කිරි ටික හොඳටම හිඳුනාන් පස්සේ අපි මේකට උකු පොල් කිරි එකතු කරගමු. උකු පොල් කිරි එක එකතු කරලා විනාඩියක් විතර උයා ගන්න. ඔන්න අපේ රසම රස කලියකරි එක දැන් ලෑස්ති. ඔයාලත් විශේෂ අවස්ථාවල හදලා රස බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.